ආයුබෝවන් අදත් මම ඔයාලව අපේ මල්ලරඹ පැළතවානට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු අපේ නිවස අභ්‍යන්තරය ලස්සන කරගන්න පුළුවන් පිලඩෙන්රියම් සහ වෙනත් විසිතුරු පත්‍රී ශාක පිළිබඳව. ඉතින් මම ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේ මිල ගණන් ගැන. ඉතින් මට එහෙම මිල ගණන් ගැන හරියටම නිශ්චිතව කියන්න බැහැ. මොකද මේවයේ පැලේ ප්‍රමාණය සහ ඊළඟට කියන්නේ වර්ගය අනුව මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් ඔයාලගේ වැඩේ තමයි හොඳ නිරෝගී පැලයක් නිතරම ගන්න එක. ඒක බොහෝ විට වෙළඳපොලේ අඩු මිලට තියෙනවා නිරෝගී නැති ඒවා. ඉතින් අපි ගිහිල්ලා අපේ සල්ලිත් අපරාදේ නිකන් ඒක නිසා මේ පැලේ නිතරම පොඩ්ඩක් වෙළඳපොලේ තියෙන ඒවා පොඩ්ඩක් ඇදලා උස්සලා බලන්න මේක මුල් අල්ලලාද කියලා. සමහරු බොහොම වංචනික විදිහට වැඩ කරනවා. ඉතින් ඒවට අහු වෙන්න එපා. මම ඒ ගැනත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි බලමු මොනවද අද මගේ තවාණෙන් ඔයාලට හඳුන්වලා දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන්නේ ජූසබෝන කියන පිලඩෙන්රියම් ජූසබෝන කියන වර්ගය. මේ මගේ තවාණේ තියෙන සාමාන්‍ය ටිකක් විශාල ප්‍රමාණයේ ගහක්. ඉතින් මේකේ මෙන්න මේ ප්‍රමාණය පැලයක් අපෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 500ක් වැනි මුදලකට. මේ බලන්න හොඳට ලස්සනට වෙරිගේට් වෙලා තිනවා. ඉතින් මේවා මම ඉස්සරහදී කියලා දෙන්නම් කොහොමද වෙරිගේෂන් එක අපි පවත්වා ගන්න කියලා පැලේක. ඉතින් මේ වගේ එකක් ටික කාලයක් යද්දී සාමාන්‍ය ලොකු පොට්ටයකට දාලා මේක හොඳට මුල් අල්ලලා වර්ධනය වෙච්ච පැලයක්. ඉතින් මේක ලොකු පොට්ටයකට දාලා ටික කාලයක් යද්දී ලොකු ගහක් කරගන්න පුළුවන් හොඳට පෝර ටිකක් එහෙම දැම්මහම. ඉතින් ඊළඟට මම ඔයාලට අඳුන්වලා දෙන්න කැමතියි මෙන්න මේ ශාකය. මේක ඇවිල්ලා ජංගල් ෆේවර් කියන එක එක්යොක් කියලාත් කියනවා. මොකද මේකේ කොලේ මේ දල්ලේම කහ පාටයි. ලා කහ පාට විතර කහමදේ පාට. ඉතින් මේක මේ වෙරිගේට් වෙන එකක්. මේ බලන්න මේ පොඩි වෙරිගේෂන් එකක් තියෙනවා. ඉතින් මේ පොඩි හරි වෙරිගේෂන් එකක් තිබ්බොත් මේවා ලොකු වෙනකොට ලොකුවටත් වෙරිගේට් වෙනවා. ඉතින් ඒක මේ පෝෂණය මත තමයි රඳා පවතින්නේ. ඉතින් බලන්න මේක මීට වැඩිය ගොඩක් කොළත් ලොකු වෙනවා. මගේ ළඟ දැනට ලොකු ගස් නැහැ. මීට ටිකක් ලොකු ගහක් තියෙනවා. ඉතින් මේකත් ඔයාලගේ විසිත්ත කාමරය ලස්සනට කරගන්න හොඳ ශාකයක්. ඉතින් ඒකේ මෙන්න මේ ප්‍රමාණයේ පැලයක් ඔයාලට අපෙන් රුපියල් 500කට මිලදී ගන්න හැකි වෙනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ පිලඩෙන්රියම් ශාකය දිහා. මේක ඇවිල්ලා රිං ඔෆ් ෆයර් කියන වර්ගය. මේකේ මෙන්න මේ වගේ ලස්සනට වෙරිගේට් වෙනවා. කහ පාටලා පේල් yellow color එකකින් වෙරිගේට් වෙනවා. මේකේ ලපටි දැල්ල රෝස පාටයි pink color. ඉතින් මේ හැම පත්‍රයක්ම එකකට එක වෙනස් රටාමාවන ශාකයක් තමයි මේ රිං ඔෆ් ෆයර් කියන්නේ. ඉතින් මේක අද විදේශ වෙළඳපොලෙත් හොඳ ඉල්ලුමක් තියෙන ශාකයක්. ඉතින් ඒකෙත් ඔයාලට මෙන්න මේ ප්‍රමාණයේ පැලයක් මිලදී ගන්න පුළුවන් අපෙන් රුපියල් 500ක් වගේ මිලකට. මීට වඩා කුඩා පැල නම් මීට වැඩිය අඩු මිලට අපි දෙනවා. මීට වැඩිය විශාල ගසුත් අපේ ළඟ තියෙනවා. ඒවත් ඊට වඩා ටිකක් මිල වැඩි. ඉතින් ඔයාලට මම කෝල් එකක් දුන්නොත් මගේ 071 469 29 39 කියන දුරකථන අංකයට මට පුළුවන් ඔයාලට ඒකේ ෆොටෝ එකත් එක්ක ඔයාලට ඒකේ ප්‍රයිස් එක කියන්න. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කෝල් බෑක් කරන්න. ඊළඟට අපි බලමු තව වර්ගයක් ගැන. මෙන්න මේ ශාකය. මේක white princess කියන එක. මේක ගොඩක් අය ආසයි ගෙවල් ඇතුලේ ලස්සනට තියාගන්න. මේකේ මතයකුත් තියෙන සමාජය අතර මේක ගේ ඇතුලේ තියාගන්න එක හරි මේ ලස්සන ලුක් එකක් එනවනේ.
ඒකින්ද මේ හරි හොඳයි කියලා. ඉතින් මේකේ මේ පඳුරුත් තියෙනවා අපේ ළඟ මේ වගේ ලොකු පඳුරු. ඊට අමතරව මෙන්න මේ සයිස් හොඳින් වෙරිගේට්ටුණු පැල තියෙනවා. මේට කුඩා පැලක් තියෙනවා, ලොකු පැලක් තියෙනවා. ඉතින් මේ සයිස් පැලයක් අපි රුපියල් 500කට දෙනවා. මීට කුඩා පැල මීට අඩු මිල ගණන් යටතේ අපි දෙනවා. ඉතින් ඔයාලගේ අතේ මුදල් ගැවසෙන අනුව තමයි මම කස්ටමයිස් කරලා දෙන්න හිතුවේ පැල. මොකද මේ මම හිතුවේ නිතරම පාරිභෝගිකයා ගැන. ඇත්තටම මේ අපිට එහෙම බලෙන් මිනිසුන්ට දේවල් දෙන්න අවශ්‍ය නැහැනේ. ඊළඟට මේ තියෙන්නේ මේ දිනවල ගොඩක් ඉල්ලුමෙන් වැඩි ශාකයක්. මේක බර්කින්, වයිට් බර්කින් එක. දැන් පින්ක් බර්කින් කියලා එකකුත් තියෙනවා. ඊට වැඩිය මේක ගොඩක් ලස්සනයි. රවුම් පත්‍ර හොඳ සුදු පාට වෙච්ච කොළ. ඉතින් මේකේ ගොඩක් මෝරන්න ඕනේ මේ වගේ ලස්සනට කොළ එන්න. නැත්තම් මෙන්න මේ පැහැයේ කොළ පාටින් තමයි ලපටි පත්‍ර තියෙන්නේ, ලපටි ගස්. ඉතින් මේක හොඳ මෝරිච්ච ගහකින් මගේ කපලා ගනිපු টොප් කට් එකක්. හොඳට මුල් අද්දවල සීසන් කරලා තියෙන්නේ. ඉතින් මේක මම දැනට නම් විකුණන්න අදහසක් නැහැ. එහෙම මගේ ගැනුමුකරුවෙක් ආවොත් මම එහෙම ගාන කියලා දෙන්න කැමතියි. ඊළඟට ඒකේ මෙන්න මේ ගහ මන් දෙනවා. මේක දෙන්න පුළුවන් මට රුපියල් 1800කට වගේ. මේ බර්කින් 1500 වගේ ඉඳලා ඉහළ ගණන් වලට තමයි දැන් මේ වෙළඳපොලේ විකිනෙන්නේ. ඉතින් මේකේ මේ හොඳට කොළ පාටට මේ ගිහිල්ලා සුදු පාටින් කොළ එන්නේ. මේක හොඳට මෝරපු එකක් ඉඳලා. මේකේ ටිෂු පැල එහෙම තියෙනවා. ඒවයි මේ වගේ සුදු එන්න කොළ කාලයක් යනවා. මොකද මේක මෝරන්න ඕනේනේ. ඉතින් මගේ ළඟ නම් ටිෂු පැල වැඩි නැහැ. මගේ තවානේ තියෙන්නේ ඔක්කොම වගේ මමම හදපු ගස් කපලා ඒකේ වර්ධක කොටස් වලින් හදාගනිපු පැල. ඉතින් මං හරි ආසයි මේ වගේ මේ දවසින් දවස ලොකු වෙනව දකින්න පැල. ඒකින්ද මං ඒක කරන්නේ. ඉතින් අපි තව එකක් බලමු. මේ තියෙන්නේ ඇල්බෝපිනාටම් කියන වර්ගය. මේක වැල යන වර්ගයක්. මේ වගේ පෝල් එකකට ගහලා ලස්සනට හදාගන්න පුළුවන්. මේකේ කොළ ගොඩක් ලොකු වෙනවා. මේ ලොකු වෙලා ඇඟිලි බෙදෙනවා. ඉතින් මගේ ළඟ දැනට මේ ලොකු ගහක් වැලක් මං හදලා නැහැ. ඉතින් මේ වගේ චූටි පැලයක් මට දෙන්න පුළුවන් මේකෙන් 250ක් වගේ මිලකට. ඉතින් අපි තව බලමු. ඊළඟට අපි බලමු මේක බ්ලැක් කාඩිනල් කියන පිලඩෙන්ඩ්‍රියම් බ්ලැක් කාඩිනල් කියන වර්ගය. මේකෙත් ලස්සන මීට වැඩිය ගොඩක් ලොකු වෙනවා ගස්. ඉතින් මේ දැනට ලොකු ගස් මගේ ළඟ නැහැ. ඉතින් මේ ගහේ කොළත් මීට වැඩිය ලොකුයි. ගේ ඇතුලේ තියෙන ලස්සන එකක් තමයි මේකත්. මේකේ මෙන්න මේ සයිස් පැලයක් මට දෙන්න පුළුවන්. මේකෙත් පැල හැදෙන්නේ නැහැ වැඩිය. මේක රුපියල් 700න් මට දෙන්න පුළුවන්. බලන්න. ඒකේ මේ හොඳට මුල් ඇදලා ලස්සනට තියෙන මේ එළියටත් මුලක් තියෙනවා. ඉතින් මේ වගේ ගහ මොකද මේවා මේ පැල දානවා බොහොම අඩුයි ගස්වල. ඉතින් වෙළඳ පොලෙත් වැඩි වටිනාකමක් මේකට දෙනවා ඒක නිසා. ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්න හිතුවා. ආයෙත් ලස්සන පැල ටිකක් අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තු වෙමින්. ඉතින් ඔයාලට අද ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට. ඉතින් ඔයාලට දිගටම අපේ වීඩියෝස් එක රැඳී ඉන්න අවශ්‍ය නම් අපේ පැල ගැන දැනගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අදට ගිහින් එන්න. Thank you.